යකෝ මිස් මේ පන්තියේ ළමයි. පොඩ්ඩක් ඉන්න මිස්. මයිකල් බැහැපන් ඔය ගහෙන්. කට්ටිය මෙනවා මෙහෙට පන්තියට. හරියට මුන්ට කන්න නෑ වගේ. හැම ගහක් ගානේම බඩ ගන්නවා වත්තෙම. මෙහෙවරේ පන්තියට. මේ ඉන්නේ රොත්ත පිටින්ම. කොහෙද ළමයි ගියේ? මිස් බුලනම් හරියන්නේ නෑ මුන්ට. ඇයි හේඳම්ම පට්ට ගහන්න ඕන. මේ ළමයි මේ මිස් තමයි අද ඉඳන් උඹලගේ පන්ති බාරව ඉන්නේ. මෙතනින් පස්සේ උඹලගේ පන්ති බාර ටීචර් මම නෙවෙයි. මේ මිස් එහෙම විහිළුවට ගන්නව එහෙම නෙවෙයි. මේ හිච්චි උඹට තමයි විශේෂයෙන්ම කියන්නේ. යකෝ මේ ටීචර්ත් මාව විතරමද දන්නේ අපේන්නේ. මිස් මම යන්නද මිස් එහෙනම්? මම ඉන්නේ දැන් 8 වසර බාරව. මිස්ට මොකක් හරි උවමනාවක් තිබ්බොත් මාව ඇවිල්ලා හම්බ වෙන්න. හරි ඔයා යන්න මිස්. මම එන්නම් මොකක් හරි ගැටලුවක් තිබ්බොත්. ඇයි මිස් ආයාවේ? නෑ මිස් මේ පන්ති අතු ගාලා නෑ වගේ. අතු ගාලා වගේ නේද? හරි මිස් එහෙනම් මම යන්නම්. ළමයි දැන් ඔයාලට මාව හඳුන්වලා දෙන්නම්කෝ. ඕගොල්ලෝ මට කතා කරන්නකෝ මල්ලිකා ටීචර් කියලා. හරි මම කැමති දැන් මේ ළමයින්වත් අඳුර ගන්න. යහපැත්තේ කෙරවලේ ඉඳන් පටන් ගමු. ඒ ළමයාගේ එකටම නම කියන්නකෝ බලන්න. ටීචර් මගේ නම හිච්චි සුබසිංහ. මේ ඔය දරුවා මේ පන්තියේ මොනාටද දැන් දක්ෂ? මේ මයිකලයා. මම මොනාටද බන් දක්ෂ? ඇයි බං හිච්චි? උඹ හැම එකාගෙම කෑම හොරෙන් කන්නේ? උඹ කියපන් කෑම හොරෙන් කන්න දක්ෂයි කියලා. ඔව්නේ බං. ටීචර් අනිත් ළමයින්ගේ කෑම හොරෙන් කන්න තමයි මම දක්ෂ. ඒක මාර හැකියාවක් නේ ළමයා. ඔව් ටීචර් මට ඒක ඇරෙන්න වෙන හැකියාවක් නෑනේ. මරු හැකියාවල් නේ තියෙන්නේ. හරි ඊළඟ ළමයා කියන්න බලන්න. ටීචර් මගේ නම මයිකල් විජේසිංහ. මේ ටීචර් මූට තියෙන හැකියාවක් තමයි දෙස්සස්සේ රින්ගන් ගිහිල්ලා channel ගහන එක. යකෝ මොනවද උඹ ඔය කියන්නේ? ඉතින් ඇත්තනේ බං කිව්වේ. උඹට ඉතින් වෙන හැකියාවක් නෑනේ. මොනවද ළමයි ඔය හැකියාවල්? අනේ මන්දා. කෝ ඊළඟ? මොකද අර ළමයා නිදාගෙන ඉන්නේ? ටීචර් ආයේ ඉතින් ඕක නැගිටින්න එකමාරට තමයි. ටීචර් ඌව නම් මහැරවන්න හම්බ වෙන්නේ නෑ ටීචර්. හරි ඊළඟ ළමයා කියමු බලන්න දැන්. ටීචර් මගේ නම තමයි දනුක රත්නායක. ටීචර් මූට තියෙන හැකියාවක් තමයි 12 මාර වෙද්දි වැට අස්සේ රිංගලා ගෙදර යන එක. මේ හිච්චි උඹ ලොකු සර්ගේ බත් එක හොරගම් කරා නේද? ගිහින් ඒක කාපන්කෝ. මේ අඩෝ චුට්ටෝ ඇත්තට මොකද්ද බං මට තියෙන හැකියාව? හිච්චි කිව්වේ ඒක හරිනේ ඉතින්. හරි කෝ ඊළඟ එක්කෙනා? ටීචර් මගේ නම තමයි චුට්ටා. මගේ හැකියාව තමයි ටීචර් ඕකට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා සඳුනිගේ අතින් අල්ලන් ඉන්න විතරයි. මේ හිච්චි උඹ පාරේදී අහුවෙන්කෝ. මේ මයිකලයා මට පොඩි අදහසක් ආවා බං. මොකක්ද හිච්චි? මේ දෙමුදාලු ටීචර් ගේම. මොකක්ද බං ගේම? මේ දියන්කෝ කටේ තියෙන චුවින්ගම් එක. උඹ දැන් ඕක අරගෙන ගිහින් මොනවද කරන්න යන්නේ? මේක අරගෙන ගිහින් අලවනවා ටීචර්ගේ පුටුවේ. යකෝ උඹට එදා මතකද ගණන් සර් කාර්යාගේ බයික් එකේ 60 කටුවක් ගහලා මයි තාත්තයි ගෙන්වා නේද? අදත් චාටර් කරගනින්කෝ ගිහිල්ලා. හරි බං මේවා පුරුදු වෙන්න කරනවයි. උඹ බලහන්කෝ ගාහන ගේම. මමත් සේප් එකේ මාරු වෙන්න ඕන කැන්ටින් එක පැත්තට. නැත්තම් ඔය කෙහෙල් මලට මාවත් අහු වෙනවා. අමයි ඔයාලා ඔය පොඩ්ඩක් සෞඛ්‍ය පොතේ 11 වෙනි පාඩම පෙරලා ගන්න. කලින් හිටපු මිස් මම පොඩ්ඩක් හම්බ වෙලා එන්නම්කෝ. වැඩේ හරි. මේක මිස්ගේ පස්සපැත්ත ඇල්ලුණා කියන්නේ අදම යනවා මිස් ගෙදර. මිස් කොහෙද බං ගියේ? අපි ගැන පිනාටවත් කියන්න ගියාද? අපි වැරද්දක් කරේ නෑනේ බං කියන්න. හිච්චි ටීචර් නෝ බං. ඉක්මනට යමල්ලා ඉන්න තැන් වලට. ළමයි මම දුන්නු පාඩම බලාගත්තද? ඔව් ටීචර්. හරි මම එහෙනම් ප්‍රශ්න ටිකක් දෙනු ඒ පාඩමෙන්. කෑ ගහන්න නැතුව මේ ටික ලියා ගන්නකෝ. හිච්චි ළමයා මොකද ඔතන ඔය ඩෙස්ක් එක අස්සේ ඔළුව ඔබාගෙන ඉන්නේ? ටීචර් කොහෙද මේ යන්නේ?
මම ආවේ මිස් මෙන්න මේ උන් දඟලනවද කියලා බලන්න. මොකද මිස් පන්ති හොඳට යනවා නේද? මුන් දඟලන්නේ එහෙම නෑ නේද මිස්? ටීචර්ට වඩා නම් හොඳයි ටීචර් අලුත් ටීචර්. හිච්චි උඹ පුදුමයි මෙතන ඉන්නව මොකුත් නොකර. මිස් මෙතන ප්‍රශ්න 3ක් තියෙනවා ලියා ගන්න දෙන්න. ඔයා දෙනවද මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්? හරි මිස්. ඔයා ගිහින් එන්න මම දෙන්නම්. කවුද මේ පුටුවේ චුයින් ගම් එක අලවපු එක? හිච්චි. මම නෑ ටීචර් ඔයාට. ටීචර් මයිකල් නම් චුයින් ගම් එකක් හප හිටියා. හැබැයි දැන් පන්තියේ නෑ. කොහාට හරි මාරුව දාලා වගේ. ඔව් ටීචර්. ඕකනම් චුයින් ගම් එකක් හප හිටියා තමයි. මටත් කී හිටිය අලුත් ටීචර්ට ගේමක් දෙමුද බං කියලා. චුයින් ගම් එක පුටුවේ අලවමුද බං කියලා. මේ කිව්ව ඔය වැඩේ කරන්න එපා පව් නැද්ද ඔය වැඩේ කරන එක හරි නෑ නේද කියලා. මට පේන විදියට මෝ මටත් කලින් වැඩේ කරලා මාරු වෙලා වගේ ටීචර්. මයිකල් මෙහාට වරෙන් කොහෙද උඹ ගියේ කියපන්. ඇයි ටීචර් මල පැනලා වගේ ඉන්නේ? ආව ටීචර් ගණන් සර් ඇවිල්ලා එක්කන් ගියා බයිසිකලෙට තල්ලුවක් දාගන්න කියලා. උඹ නේද මේ චුයින් ගම් එක ඇලෙවේ පුටුවේ? ටීචර් මම නම් දන්නේ නෑ ටීචර්. මම චුයින් ගම් එකක් කෑවෙවත් නෑ අලවනවා තියා. මුළු පන්තියම කියනවා තමුන් තමයි මේ වැඩේ කරේ කියලා. ටීචර් මම නෙවෙයි ඔය වැඩේ කරේ. හිච්චි තමයි ඔය වැඩේ කරේ ටීචර්. මගේ කටේ තිබ්බ චුයින් ගම් එක තමයි ටීචර් කටින් අරන් ගිහිල්ලා ටීචර්ගේ පුටුවේ ඇලෙව්වේ. උඹත් වරෙන් මෙහාට ඉස්සරහට දන ගහපියව දෙන්නම එකමාරෙන් මෙහා නැගිටින්නේ නෑ. මෙහාට වරෙන් හිච්චි උඹට ඔතන නෙවෙයි ඉන්න කිව්වේ. මුන් ඉපදිලා ඉන්නේ අපේ ලේ කෝප කරන්නමද කොහෙද? තමයි අර ටීචර් ආපුවම මුන් දෙන්නව නැගිටවන්න දෙන්න එපා. එකමාරට තමයි නැගිටින්නේ. තේරුණානේ දෙන්නටම? හෙල්ලෙන්නේ නෑ ඔතනින්. බලපංකෝ උඹ තමයි ඔක්කොම කරේ. ඉතින් උඹයි චුයින් ගම් කෑවේ. උඹ චුයින් ගම් කනවා දැක්කම මට ඉතින් ඒ වැඩේ කරන්න හිතුණා. ළමයි මොකද මේ පන්තියේ සද්දේ? good morning ළමයි. good morning teacher. ළමයි අද දන්නවද අපේ පන්තියට අලුතෙන් ළමෙක් එනවනේ. එන්න සඳමාලි දුව පන්තියට. ළමයි මෙයා තමයි අලුතෙන් ආපු ළමයා අපේ පන්තියට. අන්ටේ අර කවුද බං අර? දැන් උඹ අඬ නේද බං ජයසහන්ත හිටියේ? පරණ දේවල් අමතක කරලා දැම්ම නම් හරි වගේ නේ මචං. ඒ පාර මොකද්ද මූට ගහපු පිස්සු? බලපන් මූගේ තියෙන මනමාල බැල්ම බං. අඩෝ අරකි පට්ට කෑල්ල නේ බං. මූ දැන් කිව්වේ කොහොමද අරකි නැතුව බෑ අනේ මට බෑ මට සුදු හොමියා ඕනේ ගාලා. හරි බං සඳුන් ඔව්ව ඔහම තමයි ඉතින්. උඹලා මගේ ඇත්තම මිතුරු නම් මට උඹලා උදව් කරන්න ඕනේ දැන්. ළමයි සඳමාලි දුවට ඉඳ ගන්න තැනක් දෙන්න මේ. ටීචර් මෙතෙන් දෙවන්න මෙතන ඉඳ ගන්න ඉඩ තියෙනවා. මෙතන කොහෙද බං ජයසන්ත ආයේ ඉඩ? නෑ එතෙන්ට යන්න ඕනේ නෑ මේ පවනි දුව ගාවින් ඉඳ ගන්න. එන්න මෙතනින් ඉඳ ගන්න. thank you. ජයසන්තයා උඹට මොකද බං උනේ? ටීචර්ලත් අපි මොන බං විහිළුවට ගන්නේ. අඩේ ඒක මට සෙට් කරගන්න ඕන බං. උඹලා මට උදව් කරනවානේ. මේ කටවගෙන ඉඳපන් ජයසන්ත එකපාරක් මතකනේ. උඹ හින්දා අපි බොහොම අමාරුවෙන් ගුටි කන්න නැතුව බේරුනේ. හරි බං යාළුවෙක් වෙන්න ඔහොම කැපකිරීම කරන්න පුළුවන් වෙන්න ඕන තමයි බං ඉතින්. අහගන්න එපා මගෙන් කැපකිරීම ගැන. උඹ හින්දා අපි කාපු කට්ටවල් හොඳටම ඇති. හරි බං මේ පාරට විතරක් මට සපෝට් එක දීපල්ලකෝ. හරි අපි උදව් කරන්න අපිට හැබැයි කැන්ටිමින් කන්න අරන් දෙන්න ඕනේ. නේද බං සඳුන්? ඔව් අපි මේ පැත්තෙන් සලකනවනේ අපි උඹට සපෝට් එකක් දෙන්න. උඹලත් බං මාර යාළුවෝ තමයි හරි කමන්නේ කොහම හරි සෙට් කරලා දීපන්කෝ මට. ළමයි මම එහෙනම් ඔෆිස් එකට ගිහින් එන්නම් සද්ද කරන්නේ නැතුව ඉන්න ඕනේ. බං ටීචර් ගියා. හරි හිටාන්කෝ ලයින් එකක් ගහන්න. සූස් ගාලා සද්දයක් එන්නේ නැද්ද පවුල්? අර පිටිපස්සේ පොලිමේ කොල්ලෝ ටික තමයි සූස් ගාන්නේ. පන්තියට නයි ඇවිල්ලා දන්නේ. මේ පවනි පොඩි උදව්වක් කරහන්කෝ. මොකද්ද උදව්ව? ඉන්ටර්වල් එකේ කියන්නම් කුඹට. මොකද්ද දන්නේ නැහැ පවනි අරුන් ඉල්ලන්න හදන උදව්ව. මන් දන්නේ නැහැ බලමුකෝ. මං එහෙනම් කියපු විදිහට උඹලට කන්න අරන් දුන්නේ නැහැ. මං නම් හිතුවේ නෑ බං මූ අපිට කන්න අරන් දෙයි කියලා. ඔව් බං මූ පට්ට කුණානේ අපිට පළවෙනි වතාව වෙන්නේ නැති මේ කන්න අරන් දුන්නේ බං. මූ ආයේ කෙල්ලෙක් හින්දා නොකරන දෙයක් නෑ. හරි බං මට කොහොම හරි දැන් උඹලා ඒක සෙට් කරලා දෙන්න ඕනේ. හරි බං ඕක නම් මොකද්ද අපි උඹත් එක්ක උන්ගේ ගෙදර හරි යන්න එන්නම්කෝ. මට දැන් බං ඒක දකින්න නැතුව ඉන්න බෑ බං. මූ බලන් සඳුන තව ඇවිල්ලා දවසයි බං ඉස්කෝලේට. හරි බං එහෙම තමයි උඹලට කෙල්ලේ සෙට් වෙච්ච දවසක තේරෙයි. සඳුන් අරක කියහන්කෝ පවනි අතින්. හරි පොඩ්ඩක් හිටහම් බං හදිස්සි නෑනේ. හරි දැන් චූටියයි මායි ගිහිල්ලා පවනි අතින් කියන්න සඳමාලිගෙන් උඹට අහන්න කියලා. හරි කොහොම හරි කමන්නේ වැඩේ කරලා දියන්කෝ. හැබැයි ඉතින් අපි නම් දන්නේ කැමති වෙයිද නැති වෙයිද කියලා. අඩේ මේ එහෙම කතා කරන්න එපා බං චූටියා.
හිතත් පැහැරිලා යනවා බං චූටියා උඹ කියනෙව්වට. හරි බං ජයසාන්තයා මම විහිළුවට කිව්වේ. හරි චූටියයි මායි ගිහිල්ලා පවන්නිට කියලා ලයින් එක ගහගන්න බලන්නම්කෝ. හරි බං සඳුන් කොහොම හරි වැඩේ කරලා දියන් ආ. හරි බං ජයසාන්තයා උඹගේ හදිස්සියනේ. යමන් චූටි අපි දෙන්න ගිහින් පවන්නිට කියලා වැඩේ කරගන්න බලමු. මේ පවනි ඇයි මොකද සඳුන්? පොඩි උදව්වක් තියෙනවා කරලා දෙන්න පුළුවන්ද? මොකක්ද සඳුන්? පොඩි වැඩක්. මොකක්ද? කොහොම හරි කරලා දෙන්න ඕන. පවනි කොහොම හරි බෑ කියන්නේ නැතුව කරලා දෙනවද? හරි මොකද්ද කියනවලකෝ කරලා දෙන්න. මේ අපේ ජයසාන්තයා ඉන්නේ. ඌට පොඩි උදව්වක් ඕන. හරි දැන් මොකද්ද කරලා දෙන්න ඕන? මොකක්ද ආයෙත් මේ ලව් සීන් නැද්ද? ඔව් බං. අනේ මේ මට නම් බෑ බං ඕවා කරලා දෙන්න. ඔය ජයසාන්තයාට ඉස්සෙල්ලා සීන් එකක් තිබ්බ නේද? ඔව් ඒකේ මූව දාලා ගියානේ. අනේ මේ ජයසාන්තයාටත් මහා පිස්සුනේ. දැන් කී දෙනෙක් ගෙන්නම් ඕක ඇහවද? මේ ඉස්කෝලේ ඉන්න හැම කෙල්ලෙක්ම වගේ ඕක අහන්න ඇති. එහෙම කියන්න එපා බං කොහොම හරි කරලා දියන් බං පවුනේ. ඔව් බං සඳුන් කොහොම හරි කරලා දියන් කියලා අඬ බං ඕක ඉන්නේ. පව් බං කොහොම හරි උදව්වක් කරහන්. හා එහෙනම් මම බලන්නම්කෝ. කාටද දැන් ඔය ජයසාන්තයා සීන් කරන්නේ? අර බං අලුතෙන් ආවේ. කවුද මේ සඳමාලිද? ඔව් පවනි. අනේ මන් දන්නේ නෑ බං ඌට කැමති වෙයිද මන් දන්නේ නෑ. හරි පවනි ඌ පවුනේ කොහොම හරි ලයින් එකක් ගහලා දෙන්න බලහන්. තවම බං ඉස්කෝලේටත් ඇවිල්ලා දවසයි නේ එහෙම අහන එක හරිද මන් දන්නේ. මන් නම් හිතන්නේ නෑ බං ඌට කැමති වෙයි කියලා. හරි බං තවම අපි ඇහැවේ නෑනේ කැමතිද නැද්ද කියලා දැනගන්න. ඔව් පවනි අහලා බලන්නකෝ. නැත්තම් මූගේ මාර වදයක් තියෙන්නේ. හා මං එහෙනම් අහලා බලන්නම්කෝ. හැබැයි කැමති වෙයිද නැද්ද කියන්න නම් මන් දන්නේ නෑ. හා අහලා කියන්නකෝ. හා මං හෙට ඉස්කෝලේ නම් අහන්නම්කෝ. හරි පවනි පොඩ්ඩක් සීන් එක දීපන් දැනෙන්නේ නෑ. හරි අපි දෙන්න යන්නම් පරක්කු වෙලා තියෙන්නේ. හරි පවනි අනිවාර්යෙන්ම හෙට අර වැඩේ කරන්න ඕනේ. හරි සඳුන් අපි එහෙනම් යනවා. අඩේ මයිකලයා මෙහාට වරින් එයාලා ගියා. අඩේ උඹලා කිව්වද? මේ බලපන් මූගේ තියෙන හිනාව. අපිට හෙටත් සලකපන් ඈ මේ කරන උදව් වලට. හරි බං කියපන්කෝ දැන්. පවනි අතින් කිව්වා පවනි හෙට අහලා උත්තරයක් දෙයි. අඩේ එහෙමද? මට හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ බං මං යනවා ගෙදර ඈ. හෙට උදේ වෙනකම් මං නිදා ගන්නවා ටක් ගාලා උදේ වෙන්න. හරි මං යනවා. මූ බලහන්කෝ බං සඳු. මූට නම් බං පිස්සු බං ඇත්තටම. අරකි කැමති උන්නේ එහෙම නැත්තම් මේක මොනවත් කරගයිද මන් දන්නේ නෑ බං. හරි අපි දෙන්නත් යමන් චූටියා. යමන්ටක් ගාලා අම්මලා ඇති බලාගෙන මෙච්චර වෙලා නැත්තේ මොකද කියලා.